හරි. හයිබෝන් හැමෝටම. ඉතින් විශේෂයෙන් මේ වීඩියෝ එක දාන්නේ මේ පාර 2025 එක්සෑම් එකට ඔයාලට එන්න තියෙන 2025 ගෙසින් ටික රිලීස් කරන්න මේ පාර අපිට එක්සෑම් එක දැන් පේන තෙක් මානේ තියෙන්නේ. ඉතින් ඒකට අදාළ ගෙසින් ටික අපි මෙන්න රිලීස් කරනවා. දැන් මේ වෙලාවේ ඇත්තටම කිව්වොත් මේ ප්‍රායෝගික පරීක්ෂණ ටික ඔයාලා කොහොම හරි ගොඩ දාගන්න. මොකද ප්‍රායෝගික පරීක්ෂණ වලට තමයි මේ ගෙසින් ටික ගොඩක් වැදගත් වෙන්නේ. අපිට අර මේ දවස් ටිකේ දැන් අපි මෙහෙමයි ගෙස් කරලා අපි කවදාවත් ඉගෙන ගන්න හොඳ නෑ. ඒක ගුරුවරයෙක් විදිහට කිසිම වෙලාවක අනුමත කරන්නේ නැහැ. නමුත් අවසාන මොහොතේ විභාගයට ඔන්න මෙන්න තියලා අපි ගෙසින් ටික ප්‍රැක්ටිස් කරාට ගෙසින් ටික බලාගෙන ගියාට ඒක ප්‍රශ්නයක් නෑ. මොකද ඒක ආවොත් අපිට ප්ලස් පොයින්ට් එකක් විදිහට තියෙන නිසා. හරිද? ඉතින් ඒ නිසා ගෙසින් වල මම කෙලින්ම ඔයාලට මුලින්ම මම පැහැදිලි කරන්නම් අපේ මේ පාර ස්ට්‍රක්චර්ඩ් ටිකට එන ටික, ඒ කියන්නේ ව්‍යුහගතයට එන්න දින ටික. යාන්ත්‍ර විද්‍යාවේ ඔයාලා බලාගෙන යන්න මේ පාර ගොඩක් වෙලාට ද්‍රව ස්ථිතිය පැත්තට මේක පොඩ්ඩක් බර වෙලා තියෙනවා මේ පාර. ඒත් එක මිනුම් උපකරණ බලා ගන්න, මිනුම් උපකරණ ටිකක් බලාගෙන යන්න, විශේෂයෙන් ගෝලමානය වගේ දේවල් බලාගෙන යන්න. ඒ වගේම මේ ද්‍රව ස්ථිතිය හා බැඳිච්ච සංකල්පත් එක්ක චෙක් කරන මිනුම් උපකරණ ටික මේ මිනුම් කරන ප්‍රැක්ටිකල් ටික චුට්ටක් බලාගෙන යන්න. ඒ කියන්නේ හේයා උපකරණය ඊළඟට අනිත් පැත්තෙන් ගත්තාම යූනලය ආයේ ද්‍රෝමානයත් චුට්ටක් බලාගෙන යන්න. ඒ අතරේ කෝකටත් ගූර්ණ මූලධර්මය බලාගෙන යන්න. හරි. ඊළඟට අපිට ඊළඟට තියෙනවා දෝලන හා තරංගවල තියෙන ව්‍යුහගත කොටස ගත්තාම දෝලන හා තරංගවල ධ්වනිමානය කියන සංකල්පයයි ඒක අර ඒකත් එක්කම මේ මොකද්ද අපේ තියෙනවනේ මේ සරල අනුවර්තීය චලිතයට අදාළව අපිට සෙට් කරන්න පුළුවන් අර දුන්නක ගැට ගහපු ස්කන්ධයක චලිතය දුරු නීතිය හොයන ප්‍රැක්ටිකල් එක. අන්න ඒ ටිකයි දෝලන හා තරංග පැත්තෙන් චුට්ට බලාගෙන ඒ වගේ අනුනාදනල. හරිද? ඒ කියන්නේ ධ්වනිමානය කියන එක ගත්තාම තීරයක් තරංග පැත්තටනේ. අන්වායාම තරංග පැත්තට ඔය ධ්වනිමානී කියන සංකල්පය නෙමෙයි මේ අනුනාද නල කියන ඒවා චුට්ටක් බලාගන්න ඒක පැත්තෙන්. හරිද? ඊළඟට අනුනාද නලත් එක්ක බලලා ඊට පස්සේ ඔයා යන්න ඕනේ තාපයේ පාඩම බලනවා නම් අනිවාර්යයෙන්ම මිශ්‍රණ ක්‍රමය බලාගෙන යන්න, සිසිලන ක්‍රමය අනිවාර්යෙන් බලාගෙන යන්න. ඊට අමතරව අපිට තාපය පාඩමට රචනා ගැටලුවට ආවේ නැත්තම් කියන්නේ රචනා ගැටලුවට අපේ සාපේක්ෂාර්ථතාවය කියන එක ආවේ නැත්තම් බොහෝ විට ව්‍යුහගතයට එයි තුෂාරාංක ප්‍රැක්ටිකල් එක. හරිද? ඒ නිසා සාපේක්ෂාර්ථතාවය කියන එක කෝකට දෙයිද කියන තාම හරියට කියන්න බෑ. නමුත් සාපේක්ෂාර්ථතාවය එයි කියලා සෑහෙන්න විශ්වාසයක් තියෙනවා. ඒ නිසා ඔය සිසිලන වක්‍ර ටික සිසිලන ක්‍රමය ඊළඟට මිශ්‍රණ ක්‍රමය සහ තුෂාරාංක කියන ඒවා බලාගෙන යන්න. හරිද? සාපේක්ෂතාවය රචනායකට දුන්නොත් නම් තුෂාරාංකයේ ප්‍රැක්ටිකල් එක දෙන එකක් නැහැ. නමුත් තුෂාරාංකය දෙයි සාපේක්ෂතාවය රචනායකේ නැත්තම්. හරිද? ඊළඟට ධාරා විදුතේ මේ පාර ගොඩාක් වෙලාවට ওই විද්‍යුත් ගාමක බල අභ්‍යන්තර ප්‍රතිරෝධයම හොයන්න අපිට තියෙනවානේ විභවමානය. ওই විභවමානයේ කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධය සෙවීම සහ විද්‍යුත් ගාමක බලය සෙවීම වගේ ප්‍රැක්ටිකල් එකක් මේ පාර එන්න බොහෝ විට ඉඩ තියෙනවා. මොකද ගිය අවුරුද්දේ අපිට ආවේ ප්‍රැක්ටිකල් වලින් මීටර සේතුව. එතකොට ඒවා එක්ක බලනකොට මේ දක්වා අපිට ගෙස් කරන්න පුළුවන් බරක් තියන්න පුළුවන් විභවමානයට. ඊට අමතරව මොකක් හරි වෙනසක් කරන්න හිතුනොත් ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් නම් එහෙම වෙනසක් කරන්න කරේ නෑ මෑතකදී. නමුත් වෙනසක් කරන්න හිතුනොත් එහෙම ඔය ප්‍රත්‍යස්ථතාවය කියන පාඩමේ තියෙන යම් මාපාංකයේ සෙවීම වගේ ප්‍රැක්ටිකල් එකක්. එහෙම නැත්නම් පෘෂ්ටිඝාතති පරීක්ෂණ වලින් එකක් දාන්න පුළුවන්. හැබැයි මේ පාර ගෙසින් වලට පෘෂ්ටිඝාතතිය බොහෝ විට පෘෂ්ටිඝාත නෙමෙයි මොකද ප්‍රත්‍යක්ෂතාවයේ තියෙන කියන එක අපි ගොඩක් බර කරලා තියෙනවා රචනාවල. ඒ නිසා මම හිතන්නේ මේ පාර වෙන ගොඩාක් බර වෙයි කියලා ප්‍රශ්නයක් විදිහට ප්‍රත්‍යක්ෂතාවයේ යම්මාපාංක සෙවීම වගේ එකක් එන්න. ඉතින් කෝකටත් ඒක අන්තිම මොහොතේ බලාගෙන යන්න අන්තිම මොහොතේ. හරිද? යාන්ත්‍ර විද්‍යාවේ නම් අනිවාර්යෙන් පොඩ්ඩක් ද්‍රවසිතිය පැත්ත ටච් කරන්න සහ මිනුම් උපකරණ පැත්ත බලාගෙන යන්න. හරිද? ඒ ටික බලාගෙන යන්න. ඊළඟට රචනා ටික ගත්තාම ළමයි රචනාවල මේ පාර යාන්ත්‍ර විද්‍යාවේ ගත්තාම කාර්ය ශක්ති පැත්ත එයි. බැරි වෙලාවත් මේ යාන්ත්‍ර විද්‍යාව මේ අපේ ව්‍යුහගත රචනාවලට මිනුම් උපකරණයක් තිබ්බොත් යාන්ත්‍ර විද්‍යාව රචනායකයේ තරල පැත්තෙන් ගාණක් තියෙයි. ඒ නිසා කෝකටත් තරල ගති විද්‍යාව ද්‍රවස්ථිතිය බලාගෙන ඉන්න කෝකටත් හොඳ එක්කෝ ප්‍රැක්ටිකල් එකකට දෙයි නැත්නම් රචනායකට ඒ ඔය දෙකෙන් මොකක් හරි කරකවයි කියලා හිතනවා. රයිට්. ආලෝකයේ ගත්තාම නම් ප්‍රකාශ උපකරණ සහ කාච කියන පැත්තට බරයි. ආලෝකයේ පැත්තේ තාපය ගත්තොත් මම කිව්වනේ ව්‍යුහගතයට
තුෂාරංක සම්බන්ධයෙන් නැහුවොත් අපිට රචනා ප්‍රශ්නෙට එන එකක් නැහැ සාපේක්ෂාර්ථතාවය. නමුත් සාපේක්ෂාර්ථතාවයේ රචනා ප්‍රශ්නේ තිබ්බොත් ව්‍යුහ ගතියට තුෂාරංක එන්නේ නැහැ ඉතින්. ඒතකොට ඒ වගේ වෙලාවට කෝකටත් හොඳයි ඔය තාප සන්නයනයත් චුට්ටක් බලාගෙන යන්න මෑතකදී ඇහුවේ නැහැ තාප සන්නයනේ. තාප මිතිය ඉතින් කොහෙද තියෙනවනේ ඕක. ඩෙල්ටා Q සමාන MC ඩෙල්ටා T ටනේ. ඒ නිසා ඒක කොහොමත් ඉතින් තියෙන එකනේ. ප්‍රධාන වශයෙන්ම කියන්න තියෙන්නේ සාපේක්ෂාර්ථතාවයයි තාප සන්නයනයයි සිසිලන නියමයි බලාගන්න. සිසිලන නියම කොහෙන් දෙකෙන් කෝකෙයිද දන්නේ නැහැ. ඊළඟට ශේෂ්ත්‍ර පාඩමේ අපේ ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර වලට මේ පාර බරයි ලොකු ඡේද ගාණක් එක දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගවුස් ප්‍රමේයත් ආශ්‍රිතව දාරිත්‍රකත් එක්ක යන එකක් දෙන්න පුළුවන්. හරිද? ඊළඟට ධාරා විදුතය ගත්තාම රචනා ප්‍රශ්නෙට මොකද්ද කෝෂ පද්ධති, වෝල්ට් මීටර, ඇමීටර නේද? ඒ වගේත් එක්ක යන කර්චස් ගැටලුවක් මේ පාර එන්න ඉඩ තියෙනවා. කර්චස් මූලික කරගෙන කෝෂ පද්ධති ඒ ටික. කෝෂ සම්බන්ධයෙන්. එතකොට කෝෂයක අග්‍රතර විභව අන්තරයේ විද්‍යුත්ගාමක බල මේ බලය කියන සංකල්ප ඒවා චුට්ටක් මේ පාර චෙක් කරන්න ඉඩ තියෙනවා. ඊළඟට ඉලෙක්ට්‍රොනික ගත්තාම සෙනර් ඩයෝඩය කියන එක සහ කාරකාත්මක වර්ධක වගේ දේවල් නේද? ඒ වගේම ශේෂ්ත්‍ර ආචරණ ට්‍රාන්සිස්ටරයත් ඇහුවේ නෑ ඔබ දවසකින්. ඒ නිසා ඒ සෙට් එක චුට්ටක් බලාගෙන යන්න ඉලෙක්ට්‍රොනික්ස් පාඩමේදී. පදාර්ථ හා විකිරණ පාඩමේ නම් මේ පාර ගොඩාක් බරයි කෘෂ්ණ වස්තු තීව්‍රතා ව්‍යාප්තිය නැත්නම් කෘෂ්ණ වස්තු විකිරණය කියන එක ඩී බ්‍රෝග්ලි තරංගායාම සහ ප්‍රකාශ විද්‍යුත් ආචරණය මෙන්න මේ කියන සංකල්ප ටික චුට්ටක් බලාගෙන යන්න එක්සෑම් එකට එන්න පුළුවන් පදාර්ථයේ ගුණ වලින් ප්‍රත්‍යස්තතාවයට තමයි බර ප්‍රත්‍යස්තතාවයේදී නවුත්නේ දුෂ්ටාවිතාවයෙන් එනවා. ඉතින් ඒක ලොකු පාඩමක් නෙමෙයිනේ. අපිට ලෑස්ති වෙන්න ඒවා ටික කරගන්න පුළුවන්. ඒක මහා ලොකු පාඩමක් නෙමෙයි. ඉතින් ඔන්න ඔය ඒවත් එක්ක තමයි මේ පාර ඔයාලට රචනා සහ ව්‍යුහගතවල ගෙසින් ටික ලිස්ට් වෙන්නේ. ඉතින් අන්තිම දවස් කීපේ වුණත් ව්‍යුහගතයට චුට්ටක් මහන්සි වෙන්න. මොකද ව්‍යුහගත කියන්නේ අන්තිම මොහොතේ හරි අතේ අරන් යන ලකුණු ටික. ඒ ටික ගෙසින් ටික බැලුවට පාඩු නෑ. ඒ නිසා ඒවා මාකින් එක්ක දැන් ව්‍යුහ පසුගිය එක්සෑම් එකේ අහපු ව්‍යුහගත රචනා කොටස් තියෙනවනේ. ඒ රචනා කොටස් ටික නැවත කරන්න ඔය ගෙසින් ලිස්ට් එකේ. එතකොට ඔයාලට ඒවායින් සමහර තැන් නැවත නැවත රිපීට් වෙවි අහනවා. ඒක තමයි එක්සෑම් රටාව. ඒ නිසා ඒවා ටික චුට්ටක් බලාගෙන යන්න. ඔය ටික තමයි එක්සෑම් එකේ 2025ට දෙන්න තියෙන ගෙසින් ටික හොඳට එක්සෑම් එක කරන්න ලෑස්ති වෙන්න මේ දවස් කීපය පළදායි විදියට භාවිතා කරන්න. රයිට්.